විශ්වය ඔබමයි YouTube නාලිකාවට ඔගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මං ඔයාලට අරන් එන්නේ මේ වෙලාවේ ඔයාට විශ්වයෙන් දෙන විශේෂම පණිවිඩයක්. ඉතින් වෙනද වගේම මං අද ඔයාලට මෙතනදී පින්තූර දෙකක් පෙන්නනවා. ඔයා ටිකක් වෙලා අරගෙන මේ පින්තූර දෙක දිහාම හොඳට බලන් ඉඳලා ඔයාගේ හිත වැඩිපුරම යන පින්තූරය ඔයා තෝරගන්න ඕනේ. ඉතින් වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා ගොඩාක් ආදරෙන් මතක් කරනවා ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැතුව නම් වීඩියෝස් බලන්නේ channel එකත් subscribe කරලම වීඩියෝ එක දිගටම බලන්න එකතු වෙන්න කියලා. ඉතින් දැන් ඔයාලට පේනවා මෙතනදී පින්තූර දෙකක්. ඔයා ටිකක් වෙලා අරගෙන මේ පින්තූර දෙක දිහාම හොඳට බලලා ඔයාගේ හිත වැඩිපුරම යන පින්තූරය දැන් තෝරගන්න. ඉතින් ඔයාගේ හිත වැඩිපුරම ගියේ මේ පින්තූරෙටද? ඔයා ගොඩක් ආසාවෙන්ම තෝරගත්තේ මේ පින්තූරේ නම් අපි දැන් බලන්න යන්නේ ඔයාට මේ වෙලාවේ විශ්වය මොනවද කියන්නේ කියලා. ඉතින් ඔයා දන්නවද මේ පින්තූරේ තෝරගත්ත ඔයා හරිම වාසනාවන්ත කෙනෙක්. ඔයාගේ ජීවිතයේ ඔයා බලාපොරොත්තු වෙන හැම දේම ළඟා කරගන්න ඔයා තුළ ලොකු ශක්තියක් තියෙනවා. ඉතින් සමහර විට ඔයා මේ ශක්තිය ගැන තාම අඳුරගෙන නැති වෙන්න පුළුවන්. ජීවිතේ සිද්ධ වෙච්ච පුංචිම පුංචි බාධකයක් කරදරයක් නිසා ඔයාට සිද්ධ වෙච්ච දුකක් වේදනාවක් නිසා ඒ දේ ගැනම හිත ජීවිතේ තවත් පහළට ඇදලා දාගන්න කෙනෙක් නම් ඔයා දැම්මම ඒ දේ නතර කරන්න ඕනේ. මොකද ඔයා ඒ දේවල් හිත හිටියොත් වෙන්නේ ඔයාගේ අනාගතයටත් ඒ වගේම දුක් කරදර ආකර්ෂණය වෙන එක. ඉතින් ඔයා දැන් ඉඳලා පටන් ගන්න ඔයාගේ ජීවිතේ සුබවාදී පැත්ත ගැන විතරක්ම හිතන්න. ඉතින් විශ්වය මේ වෙලාවේ ඔයාට කියනවා ඔයාගේ ජීවිතයේ තියෙන වටිනාකම ඔයා අඳුරගන්න නම් ඔයා දැනටමත් ඔයාගේ ජීවිතය තුළ තියෙන හොඳ දේවල් ගැන හිතලා සතුටු වෙන්න ඕනේ කියලා. ඔයාගේ ජීවිතයට ලැබිලා තියෙන ආශිර්වාද ගැන විතරක් හිතලා ඔයා ඒ දේවල් අගය කරන්න ඕනේ කියලා විශ්වය මේ වෙලාවේ ඔයාට කියනවා. ඔයා එහෙම කරොත් ඔයාට ඔයාගේ ඊළඟ මොහොතේ ඉඳන් ඔයාගේ ජීවිතේට හොඳම හොඳ දේවල් ආකර්ෂණය වෙන්න පටන් ගනී. ඔයාගේ බලාපොරොත්තුත් එකින් එක සැබෑවක් වෙන්න පටන් ගනී. ඉතින් ඒක නිසා හැම වෙලේම සුබවාදීව ජීවිතය දිහා බලන්න ධනාත්මකව ජීවිතයට මුහුණ දෙන්න ඔයා දැන් ඉඳලම සූදානම් වෙන්න. මොකද ඔයාටත් ඕනේ ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරගෙන ලස්සනට ඔයාගේ ජීවිතය ගත කරන්නනේ. ඉතින් ඒකට ඔයා දැන් ඉඳලම කරන්න පටන් ගන්න ඕනේ ඔයාට දැන් ලැබිලා තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන එක සහ ඔයාගේ ජීවිතයේ සුබවාදී පැත්තට විතරක් අවධානය දෙන එක. ඉතින් ඔයා මේ දැන් ඉඳලම මේ දේවල් කරන්න පටන් ගන්න ඔයාට අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතය හරිම ලස්සන විදිහට ගොඩාක් හොඳ විදිහට වෙනස් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාගේ හිත වැඩිපුරම ගියේ මේ පින්තූරෙටද? ඔයා ගොඩක් ආසාවෙන්ම තෝරගත්තේ මේ පින්තූරේ නම් අපි දැන් බලන්න යන්නේ මේ වෙලාවේ විශ්වය ඔයාට මොනවද දෙන පණිවිඩ කියලා. ඉතින් ඔන්න ඔයාට කියන්න ඕනේ ඔයාගේ ජීවිතේට හොඳ කාලයක් ඉක්මනින්ම උදා වෙන්නයි යන්නේ. මොකද දන්නවද? ඔයාගේ ජීවිතේ ඉන්න නරක මිනිස්සු, නෙගටිව් මිනිස්සු ඔයාගේ ජීවිතෙන් ටික ඈත් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ අය ඔයාගේ ජීවිතෙන් ඈත් වුණාම ඔයාගේ වටේ ඉතුරු වෙන්නේ ගොඩාක් පොසිටිව් එනර්ජීස් තියෙන මිනිස්සු. ඔයාට ඇත්තටම ආදරය කරන මිනිස්සු. අන්න එතකොට ඔයාගේ ජීවිතේ ටික ඉස්සරහට යන්න පටන් ගන්නවා. දැන් ඔයාට හිතෙනවා නම් ඔයාගේ ජීවිතේ එක තැන නැවතිලා කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඔයාට මොනවද කරන්න ඕනි කියලා තේරෙන්නේ නැහැ. මෙන්න මේ වගේ මට්ටමක දැන් ඔයා ඉන්නවා නම් ඔයාට ඕනේ නම් ඔයාගේ ජීවිතේ ඉස්සරහට
ගොඩාක් හොඳ විදිහට ලස්සනට වෙනස් කරගන්න මෙන්න මේ වගේ නෙගටිව් මිනිස්සු ඔයාගේ ජීවිතෙන් අයින් වෙලා යද්දී ඒ අයට යන්න දෙන්න. බලෙන් එයාලව ජීවිතේ නවත්ත ගන්න හදන්න එපා. ඔයාට ඇත්තටම ආදරේ මිනිස්සු ඔයා ළඟ රැඳුනට පස්සේ ඔයාගේ ජීවිතේ ගොඩාක් ලස්සන විදිහට වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තව තවත් හොඳ දේවල්ම ඔයාගේ ජීවිතේට එකතු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔයාට මට කියන්න තියෙන්නේ නරක මිනිස්සු ජීවිතෙන් අයින් වෙනකොට නරක දේවල් ජීවිතෙන් ඈත් වෙනකොට ඒ දේවල් හරිම සතුටින් ඔයාගේ ජීවිතෙන් ඈත් කරන්න. මොකද ඒ දේවල් ඇත්තටම සිද්ධ වෙන්නේ ඔයාගේ ජීවිතේට හොඳ කාලයක් උදා වෙන්න. ඒක නිසා ඒ දේවල් වලට පොඩ්ඩක්වත් බය වෙන්න එපා, දුක් වෙන්න එපා. හැම දේ දිහාම පොසිටිව් විදිහට බලන්න, හැම දෙයක් ගැනම ධනාත්මක විදිහට හිතන්න. ඔයාගේ ජීවිතේ සිද්ධ වෙන හැම දෙයක්ම වෙන්නේ ඔයාගෙම හොඳට කියලා හැම වෙලේම හිතන්න. ඉතින් ඔයා ජීවිතේ මේ විදිහට හැම දෙයක් දිහාම හොඳ විදිහට සුබවාදී විදිහට බලන්න පටන් ගත්තට පස්සේ ඔයාගේ ජීවිතේ නිකම්ම සුබවාදී පැත්තට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා හැම මොහොතකම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න, ධනාත්මකව ඉන්න උත්සාහ කරන්න. ඉතින් මේ දේවල් තමයි මට අද ඔයාට දෙන්න තියෙන පණිවිඩ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. විශ්වය ඔබමයි YouTube නාලිකාවත් එක්ක.